හෙල්ලෝ ගයිස් ඕන ඉතින් අදත් ඕගොල්ලන්ව පිළිගන්නවා මිස්ටර් කා YouTube channel එකත් එක්ක. අද මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ග්‍රැනි 1 එකේ පොඩි පොඩි ටිප්ස් වගේ තියෙනවා. ඒවා යූස් කරන්න කොහොමද, ඒවා මොනවද කියනවා. එන්නේ තමයි අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මගේ YouTube channel එක like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි මේ දැන් මේක වැඩි කතා බහ නැතුව අපි යමු වීඩියෝ එකට. මම මේක easy mode දාලා ගහමු. එතකොට මේ අපිට පහසුයි. අපි දැන් මේක කන්ටිනියු කරලා ඕන දැන් load වෙනවා. මේක තමයි ආතම scene එක. මේ load වෙනවා ඉමු. යමු මේ ඉස්සෙල්ලාම මම ඕගොල්ලන්ට පළවෙනි ට්‍රික් එක කියලා දෙන්නම් කොහොමද ග්‍රැනිව ෆ්‍රීස් කරන්න කියලා. අපි ඒකට මේ වගේ අපි ඉපදිච්ච තැනම ඇඳ ගාවට චල්ලා අපි කෙලින්ම මෙන්න මේ මල් පෝච්චි ගන්න ඕනි. ඊට පස්සේ අපි ග්‍රැනිව ගෙන්න ගන්න ඕනි. ඔන්නම ගෙන්න ගමු අපි. දැන් ග්‍රැනි එයිනේ. ඊට පස්සේ අපි මෙයාට පොඩි ආතල්ලක් දෙමු. ඔයන්නේ. අපි දැන් මේක නොනවත්තාම මේක ඔබාගෙන යන්න ඕනි. මේක නොනවත්තාම ඔබන්න ඕනි ඔයගොල්ලෝ. බැරි වෙලාවත් ස්කිප් කරන්න නම් එපා. ස්කිප් කරොත් මෙයා බැරි වෙලා හරි ෆ්‍රීස් එක නතර වෙනවා. ඔන්න දැන් හිමීට අපි මෙයා ෆ්‍රීස් කරලා දිනවා. මාචාන්ලා දැක්කද? අනේ පව් ආතල්ලේ ඉන්න ග්‍රැනි එක දැන් ෆ්‍රීස් වෙලා ඉන්නේ. මොකුම කරගන්න බෑ. මේක 100% work කරනවා යාළුවනේ. හැම ඔරිජිනල් එකට වැඩ කරනවා. බලන්න මේ ග්‍රැනිගේ අසින් මේක මේ මල් පෝච්චිය දැම්මත් බලන්නකො මේ මේකිට අම්මපා මූණට දමල ගහන්න හිතන වැඩේ කියන්නේ බෑනේ බා. බෝතලේ එහා පැත්තේ යනවනේ. ඒකනේ ප්‍රශ්නේ. අපි දැන් මේකේ හැෂ් ට්‍රූ කරන්න කලින් ඉස්සෙල්ලාම අපි මෙයාට මැරෙන්න ඕනේ මොකක් හරි කරලා. මැරෙන්න ඉතින් අපි දැන් මෙයා ෆ්‍රීස් කරන්නේ. ඒ නිසා අපි කෙලින්ම උඩ තට්ටුවට ගිහලා අපි මැරෙමු. මැරෙන්න කලින් මේක අපි උඩ තට්ටුවේ දියා තියමුකෝ. අපි කෙලින්ම උඩ තට්ටුවට ගිහිල්ලා නොකෝ ඔතනින් ඩ්‍රොප් කළා අපි කෙලින්ම මැරෙමු ආතලේ. ඔන්න මචං හරි. ඔන්න ඒකත් හරි. දැන් දිනේ ඔන්න day 2. මචං ඔන්න day 2 පටන් ගන්න යන්නේ. day 2 වෙනකොට හැබැයි මෙන්න මේක පොඩි දෙයක් තියෙනවා. day 2 වෙනකොට ආයේ ග්‍රැනි අර ෆ්‍රීස් වෙලා තියෙනක නැති වෙලා තින්නේ. මොකද කිව්වොත් මේ يعني ග්‍රැනි කෙනාට තමයි අපි ග්‍රැනි ඇවිල්ලා තමයි අපිව ආපහු අමරේට දාන්නේ. ඔන්න දැන් අපේ ප්ලේ නැගිටිනවා. ඔන්න දැන් අපි මම දැන් කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට දෙවෙනි ට්‍රික් එක. දෙවෙනි ට්‍රික් එක පටන් ගන්න කලින් මෙන්න මේ ඇඳ ගාවට ගිහිල්ලා අන්න මචං කියලා වුණා බං. ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් යන්නේ day 2 එකට බං. නෙමෙයි day 3 නේද බං. ඔන්න ඔහම යමම් මචං. ඔන්න ග්‍රැනිත් එනවා. අපි ඔක්කොම කලින් ග්‍රැනිගෙන් බේරිලා ඉන්නවා. ග්‍රැනිගෙන් බේරිලා granny coming. අපි යමු. මේ කොහෙද යන්නේ? මේ ගේම් එකටත් පිස්සුනේ බං. අපි මේක දෙලින් යමු උඩ තට්ටුවට ගිහිල්ලා මචංලා මේ දොර අරගන්නවා. දොර අරගෙන අපි යමු උඩ තට්ටුවට. උඩම තට්ටුවේ උඹලා මතකද බං මේ මේ තියෙන්නේ මේ. මෙන්න මේක. ඔන්නක පෙල්ලමු. ඔන්නක පෙල්ලලා මේක ඩ්‍රොප් කරලා අපි මෙතනට ගෑනිව ගෙන්න ගන්න ඕනි බා. මේ හදන්නේ එයාටම කියලා එයාගේම බඩුව කඩා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම මේක අස්සට ඩ්‍රොප් කරමු. ඔන්න ඊට පස්සේ දැන් ගිහින් මෙතනට හැංගෙමු. හැංගුණාට පස්සේ වම් මෙතනට ග්‍රැනි එයි. ඒකම තමයි ආතරම සීන් එක. ඔන්න බලපං වෙන වැඩේ. දැන් අපි හදන්නේ ග්‍රැනිටම කියලා ග්‍රැනි එකේ මේ බඩු ටික කඩා ගන්න. දැක්කද මචං? අපි හැම එක හොයාගෙන කඩන්න ඕනි ප්ලෑන්ක් ටික ඒකීම කඩලා දුන්න. මරු නේද බං? ඌරගේ මාළු ඌරගේම පිටේ තියලා කපනවා. මරු මාතල් බං. පව් ඉතින් අපි හැම එක හොයාගන්න ඕනේ නැහැ. මේකීම හොයලා දුන්නා අපිට. ඉතින් වැඩේ කරලා දුන්නා. දැන් ඉතින් අස්සේ තියෙන බඩු ටික ගන්න පුළුවන්. ප්ලෑන්ක් එක අරගෙන යහපැත්තට යන්න පුළුවන්. පොඩි හිනාවකුත් දැම්ම බං. හිනාවකුත් දාලා තමයි යන්නේ. දැනගනද කොයිද? අපි දැන් මේක ගියාට පස්සේ හිමීට මේක අස්සට ගිහිල්ලා කඩලා පවුනේ බං. ඉතින් මොනවා කරන්නද මේ බලන්න කොච්චර හොඳයිද. පාර්ට් ඔෆ් ෂොට්ගන් එකේ පාර්ට් එකක් තියෙනවා. අපිට මේ ප්ලෑන්ක් එක කරගෙන ය아가න්න පුළුවන් එහා පැත්තට. අන්න මචං ඉතින් අන්න කියලා වුණා.
ඔන්න ඩේ 3 බං ඩේ 3 පටන් ගත්තා ඔන්න දැන් මචං දැන් මම උඹලට කියලා දෙන්න යන්නේ මේ තුන්වෙනි ට්‍රික් එක මේකෙත් ඉතින් පොඩි බඩුවක් තියෙනවා මේකේ දැන් අපි මේ සාමාන්‍ය විදියට අපි මේ ගන්නට ගියොත් බං අපේ ස්පීඩ් එක පට්ටම ස්ලෝ මේ ට්‍රික් එකෙන් උඹලට පුළුවන් මේක ස්පීඩ් එක වැඩි කරගන්න මේක කරන්න ඕනි බං ඉස්සෙල්ලාම අපි යන්න ඕනි ඇඳ ගාවට ගිහලා මෙන්න මේ මිනිස්සයාගේ රූපේ තියෙන බං අන්න ඒක ගිහිල්ලා ඔබලා ඇඳ ගාවට ගිහිල්ලා ඒක ඔබලා ඇඳ යටට යන්න ඕනි බං ඇඳ යටට ගිහිල්ලා ඊට පස්සේ එළියට වරෙන් බං එතකොට උඹේ ස්පීඩ් එක ආයේ සුප්‍රීටම වැඩි වෙලා තියෙන්නේ බං ආයේ කතා කරන්න දෙයක් නැහැ වැඩි වෙලා තියෙන්නේ සුප්‍රීට වැඩි වෙලා තියෙන්නේ අර කලින්ට වඩා හොඳටම වැඩි වෙලා තියෙන්නේ ආයේ කියන්න දෙයක් නැහැ උඩරිම වැඩි වෙලා තියෙන්නේ සුප්‍රීටම වේගෙ වැඩි වෙලා තියෙන්නේ බලහන් අරකට අහුුනේ නැහැ බං අර මෙන්න මේකට අහු වෙන්නේ නැහැ බං අර බලහන් ඒකත් හොඳ ට්‍රික් එකක් බං මේක උඩින් යා ගන්න පුළුවන් ඒකත් හොඳම ට්‍රික් එකක් ඒක තමයි හතරවෙනි ට්‍රික් එක ඔන්න මේ වගේ දේවල් ඉතින් භාවිතා කරලා අපිට ඉතින් මේක ලේසියෙන්ම මේ යා ගන්න පුළුවන් මේකේ තව ට්‍රික් එකක් තියෙනවා ඒ තමයි ඔන්න ඔතනට ගිහිල්ලා ඔය ප්ලෑන්ක් එක තියලා මෙන්න මේ පෝච්චිය තියෙන බා එන්නේ පෝච්චිය ඔන්න ඔතනට ඩ්‍රොප් කරනවා හරිද ඊට පස්සේ ආයෙ ඩ්‍රොප් කරනවා හරිද ග්‍රැනීට් කාමින් වෙනවා හරිද ඔන්න ඔක ඩ්‍රොප් කළා අපි ග්‍රැනියෝ ගෙන්න ගමු හරිද දැන් ග්‍රැනී කමින් වෙයි දැන් හරි එනවා ඇති එනවා ඔය එන්නේ මලාචි ඔක්කොම කලින් අපි දැන් මේක අස්සට යමු ඔන්න මේකට යමු දැන් මේක අතර ගිහිල්ලා ඔන්න පස්සේ හැංගෙමු ඔන්න මෙතන කෙරෝලේ ඔන්න දැන් මුල්ලේ හැංගෙන්න ඕනේ බං මෙතන මුල්ලේ විතරයි හොඳේ මෙතන මුල්ලේ තමයි බං මේක වැඩ කරන්නේ ඔන්න දැන් අරගේ හැංගි බලාගෙන ඉන්නවා අයියෝ මේ බලන්න වැඩේ කියන්නේ අපි මෙතනට ගියක් බං ග්‍රැනීට මේක හදා ගන්න තරම් හයියක් නෑ මේ බලන්න අඬා ඉන්නවා මේ හොයනවා හැමත් තැනම හොයනවා දැන් ඉතින් මේක යනකන් ඉන්නත් අපි අපිට යා ගන්න නැත්තම් මේක ඇදෝර ඇරී ගමන් මේ ඇවිල්ලා අපිව මරනවා ඒ නිසා අපි මේක යනකන් ඉඳලා හිමීට යනකන් ඉඳලා අපි බං මේ මෙතන යමු ඔන්න මචං යනවා ග්‍රැනී මචං ගියා ඔන්න දැන් ඔන්න ග්‍රැනීගෙන් බේරෙන්න තිබිච්ච උප්පරිම අවස්ථාව හැබැයි මේක පාවිච්චි කරන්න බලන්න බෑ එකම එක සැරයක් විතරයි එකම එක සැරේ යාර ෆ්‍රීස් කරනවා වගේ දෙතුන් සැරේ බෑ එකම එක සැරයක් විතරයි හොඳේ ඔන්න ඒකත් මං කිව්වා දැන් මචං අපි කෙලිම මේක නැහැ දැන් මේක අපි මේක ඕපන් කරනවානේ එතකොට ඕපන් කරනකොට මෙයාට ඇහෙනවා ඒක නිසා අපි පොඩි වෙලාවක් මේකට යන්න දීලා ඊට පස්සේ තමයි මේක ඕපන් කරන්න ඕනේ නැත්තම් මේකට ඇහෙනවා මේ නට්ටේ වැටෙනකොට ඇහෙනවා ඕන දැන් මේක දැන් අපි යම අන්ටක් ගාලා ග්‍රැනී කමින් වෙයි අපි මෙතනට යමු දැන් ඔන්න ගියා මචං ඔන්න දැන් ග්‍රැනී මෙතනට එයි වැඩි ගන්නේ බං මේ තව ට්‍රික් එකක් අඩෝ බං මෙතන ට්‍රික් තියෙනවා පුරන් හරි ග්‍රැනී මෙතන ඉන්නේ දැක්කද ග්‍රැනී බං උඩට වෙලා අපිව බලන් ඉන්නවා ඒක තමයි තව ට්‍රික් එකක් බං මේක තමයි හොඳම ට්‍රික් එක ග්‍රැනී අපිව දිහා බලාගෙන ඉන්න එක මරුම වැඩි මේක ඉතින් මෙයා ඕක පැය ගාණක් ඉතින් ඕක බලන් ඉන්න හැබැයි ඉතින් මොම් බලන් ඉඳියට පස්සේ ඉතින් තමයි මේ යනවා උඩින් එයි එතකොට තමයි අපිට ඉතින් යන්න වෙන්නේ ඊට වඩා හොඳයි යන්නේ එක බං ඔන්න බලන්න බං ග්‍රැනීට එන්න මාතක් වෙලා තියෙන්නේ ඒක තමයි අමාරුම වැඩේ ඔන්න ග්‍රැනී අඩවඩෝ මේ ආගන්න දෙන්නවා ඔන්න ගන්න කියලා හැංගියමුද ඔන්න ඕක තමයි ග්‍රැනී ඉතින් අපි මේ ට්‍රික්ස් තියෙන්නේ ගොඩක් ට්‍රික්ස් තියෙනවා ඔන්න දැන් ඉතින් අපි හැවුණා හොයලා ICU හරි මොකක් හරි කියලා යන්න යයි ඔන්න ඕක තමයි ඉතින් මේ ගේම් එකේ තියෙන ගොඩක් මේ ට්‍රික්ස් ටික ඔයගොල්ලන්ට භාවිතා කරලා මේ ගේම් එක ඊසි කරලා ඔන්න යන්න පුළුවන් ඔන්න ඉතින් දැන් අපව ICH කියලා කියෝලා ඔන්න යන්න ගියා ඔන්න ඉතින් ඔය ටික තමයි අදට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ළඟදී මම ඔයගොල්ලන්ට ග්‍රැනී 2 chapter 2 එකේ ට්‍රික්ස් ගැන කියා දෙන්න යනවා එහෙනම් ඉතින් යාළුවනේ අදට සුබ දවසක් ආයුබෝව වේවා